බුදු පිළිමයක් ගෙනවා වන්දනා කරන්න. වන්දනා කරනවා. කරලා කාලයක් යද්දී ওই පොඩි ළමයෙක්ගේ හරි අතේ වැදිනා අර පිරිමේ වැටෙනවා. කැඩෙනවා. දැන් මොකද කරන්නේ? හිමීට හොරෙන් පිය නගනවා. කොහෙටද? පන්සලේ හන්දියක තියෙන බෝධියක් ළඟ. අර බෝධිය ළඟ තියෙනවා. අද මිනිස්සු බෝධියට වඳින්න යනකොට හිස නැති පිළිමයක් එට. අරයට බුද්ධානුස්සතිය එන්නේ නැහැ. අන්න පාපේ රැස් කළා. ඉතින් තමන්ගේ අම්මගේ තාත්තගේ අතප්පයක් කැඩුනොත්, සීනි හැදලා කකුල කැපුවොත්, වැටිලා මෝණ තුවාල වුණොත්, පැල්ලමක් තියෙනවා අතපය කැඩුනා කියලා අම්මා තාත්තා ගිහලා ගහක් ළඟ තියනවද? උදේ හවස නිවන් දකින්න කියලා වැඳ ඉන්න බුදු පිළිමේ කැඩිච්ච ගමන් හිස කැඩුන පිළිමේ ගහක් යට තියෙනවා. දැන් ඕනේ ඊළඟ ප්‍රශ්නේ ආවා. එහෙනම් හාමුදුරනේ දැන් පිළිමයක් කැඩුනාට පස්සේ මොකද කරන්නේ? ඒතර එකක් තමයි පිළිම කඩන්න එපා. ඔන්න පළවෙනි විසඳුම. නපුරු සිතෙන් පිළිම වහන්සේ නමක් කැඩීම සෑයක් බෝධියක් වෙහිරක් කඩනවා වගේ. ඇයි පිළිම වහන්සේට වැන්දට පස්සේ පින් රැස් වෙනවා නම්, බුද්ධ පූජාව තිබ්බට පස්සේ පින් රැස් වෙනවා නම්, මල් පිදුවට පස්සේ පින් රැස් වෙනවා නම්, එහෙනම් නපුරු සිතෙන් තරහ ගිල්ල කැඩුවට පස්සේ කර්මය. ඉස්සර මිනිස්සු ප්‍රතිමා කැඩුනාට පස්සේ කරලා තියෙන්නේ මිනිස්සෙක් උනත් අතප්පයක් කැඩුනොත් එහෙම තුවාල වුණොත් ඒවට බෙහෙත් ඒත් කරගෙන ප්‍රතිකර්ම කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ කැඩුන පිළිමේ ප්‍රතිසංස්කරණය කරන්න ඕන නිර්මාණ ශිල්පියෝ ඉන්නේ ඒකටයි. ප්‍රතිසංස්කරණය කරගන්නත් බෑ. ඉස්සර මිනිස්සු කළා තියෙනවා. ඒ තමයි ඔය කුණු වතුර යන්නේ නැති, නිතර පෑගෙන්නේ නැති ඒ භූමියක තියෙන පිරිසිදුම තැනක වලක් හදලා ඒ වලේ සුදුරෙද්දෙන් උතලා අර පිළිම වහන්සේ එහි තැන්පත් කරලා එතන පිච්ච මල් පඳුරක් හදනවා. ඒ පිළිම වහන්සේ තැන්පත් කරපු තැනින්ම ලෝකෙට සුවඳ හමන මල් පිපිලා ඒ මල් තවත් ලෞතුරා බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමාවක් ඉදිරියේ සිරිපා ළඟ සුවඳ මල් පුදනවා.